ඉතින් සුබ දවසක් ඔයගොල්ලන්ට. ඔන්න අද මම කැනේඩියන් ස්ටයිල් කුකින් හරහා ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ මගේ ඇෆ්‍රිකන් යාළුවෙක්ගෙන් ඉගෙන ගත්ත රෙසිපි එකක්. මේ විශේෂ ෆ්‍රයිඩ් රයිස් එක හඳුන්වන්නේ ජොලොෆ් රයිස් කියලා. මේක වෙස්ට් ඇෆ්‍රිකන්ස්ලට විශේෂිත වූ ෆ්‍රයිඩ් රයිස් එකක්. ඉතින් අපි හැමදාම කන ෆ්‍රයිඩ් රයිස් එකට වඩා වෙනස් රසයකින් ෆ්‍රයිඩ් රයිස් එක රස බලන්න ඕගොල්ලන්ට ආස නම් මේ වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න ඕගොල්ලොත් හදන්න try කරන්න. ඉතින් මම මුලින් කියලා තියෙනවා වගේ කැනේඩියන් ස්ටයිල් කුකින් හරහා ඔයගලන්ට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ කැනඩාවේ ජීවත් වෙන විවිධ ජාතීන්ගේ රෙසිපීස්. ඉතින් අද මම ඔයගලන්ට මේ අරගෙන ඉන්නේ අප්‍රිකානු ජාතිකයන් හදන ජොලොෆ් රයිස් එක. ඉතින් අප්‍රිකානු ජාතිකයන් අතර මේ රයිස් එක විශේෂත්වයක් ගන්නවා. ඉතින් මේ රයිස් එක හදන්න නම් ඕගොල්ලන්ට අවශ්‍ය වෙන ඉන්ග්‍රේඩියන්ට්ස් අතරින් වඩා වැදගත් තැනක් ගන්නේ රතු පැහැති බෙල් පෙපර්ස් සහ ටොමේටෝස්. ඉතින් මම රතු පැහැති බෙල් පෙපර් කියලා කිව්වේ මේ රයිස් එකේ තියෙන විශේෂත්වය තමයි මේක හදලා ඉවර වුණාම මේ රයිස් එකේ කලර් එක රතු පැහැයට හුරු දුඹුරු පැහැයක් තමයි ගන්නෙ. ඉතින් ඒ සඳහා ඒ කලර් එක ලබා ගන්න ඔයගලන්ට ඇත්තටම ආහාර වර්ණක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මෙහි තියෙන රසය සහ විශේෂත්වය සඳහා ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ tomatoes ඒකම red bell peppers. ඉතින් ඕගොල්ලන්ට dried tomatoes නැත්නම් tomatoes වෙනුවට tomato paste එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් fresh tomato පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ විදිහට bell pepper කුඩා කැබලි වලට කපලා ඒකට olive oil හෝ butter ස්වල්පයක් එකතු කරලා ටොමේටෝස් එක්ක මේක හොඳට රෝස්ට් කරගන්න ඕනේ. ඉතින් මම මෙතනදී වර්ණ කීපයකින්ම බෙල් පෙපර් පාවිච්චි කරලා තිනවා. වැඩියෙන්ම මම රතු පැහැති බෙල් පෙපර් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් dried හිරුවෙලියේ වේලාගත් dried tomatoes තමයි මම මේ සඳහා පාවිච්චි කරන්නේ මේ බෙල් පෙපර්ස් උත් එක්ක. ඔන්න දැන් මම හදන්නේ බෙල් පෙපර්ස් ටික හොඳින් ටෝස්ට් කරගන්න. ඉතින් මම අද පාවිච්චි කරන්නේ එයාර් ෆ්‍රයි එක. ඉතින් ඔයගලන්ට එයාර් ෆ්‍රයි එකක් නැත්නම් oven එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් non stick pan එක හරි ඇලුමිනියම් pan එක හරි butter හරි oil හරි mix කරලා ඔයාලගේ මේ බෙල් පෙපර්ස් ටික රෝස්ට් කරගන්න පුළුවන්. ඒ එක්කම ginger garlic අවශ්‍ය තරමට ඔයාලගේ රසය අනුව මේ බෙල් පෙපර්ස් එක්කම රෝස්ට් කරගන්න එක සුදුසුයි. මොකද එතකොට මේ රයිස් එකේ රසය වඩා වැඩි කරගන්න පුළුවන් රෝස්ටඩ් garlic සහ ginger පාවිච්චි කරාම. ඉතින් අද මම පාවිච්චි කරන්නේ sun dried tomatoes හින්දා මට tomatoes රෝස්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම හදන්නේ මේ dried tomatoes ටික හොඳින් blend කරගන්න.
මුලින්ම මම ඩ්‍රයි ටොමටෝස් ටික කොකනට් මිල්ක් භාගයක් විතර එකතු කරලා අවශ්‍ය පරිදි වතුරත් එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ රෝස්ට් කරගත්ත බෙල් පෙපර්, ජින්ජර් සහ ගාලික් ඒකම අනියන් මේකට මේ මිශ්‍රණයටම එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊළඟ ස්ටෙප් එක තමයි මෙන්න මේ විදිහට බටර් ස්වල්පයක් නන්ස්ටික් පෑන් එකකට දාලා බටර් ටික දිය වේගෙන එනකොට මුලින්ම කියුමින් සීඩ්ස් ටිකක් හොඳින් ෆ්‍රයි කරගන්න. ඊට පස්සේ කියුමින් සීඩ්ස් ඒ කියන්නේ සූදුරු ටික හොඳින් ෆ්‍රයි වුණාට පස්සේ curry leaves, onion ඒකම ඔයාලා කැමති විදිහේ ස්පයිසස් මේකට එකතු කරන්න පුළුවන්. අවශ්‍ය නම් 3-5 ස්වල්පයක් ඒකම මිරිස් කුඩු ස්වල්පයක් සහ ගම්බිරිස් අවශ්‍ය පරිදි ලුණු ඒ වගේම කුරුඳු පොතු මේ සියල්ල එකතු කරලා හොඳින් ෆ්‍රයි කරගන්න ඕනේ. ඉතින් ඊළඟට අපි බ්ලෙන්ඩ් කරගත්ත මික්ස්චර් එක අර ෆ්‍රයිඩ් මික්ස්චර් එකට කලවම් කරලා ඒ බ්ලෙන්ඩ් කරගත්ත මික්ස්චර් එකත් හොඳින් බටර් එක්ක ෆ්‍රයි වෙන්න ටික වේලාවක් තියාගන්න ඕන. ඉතින් ඇත්තටම ඇෆ්‍රිකන් අය මේ රයිස් එක හදනකොට එයාලා පාවිච්චි කරන්නේ ඔයිල් හරි බටර් හරි නම් ඒකල මේ ඇත්තටම මම පාවිච්චි කරනවට වඩා ඔයිල් ප්‍රමාණයක් පාවිච්චි කරනවා මේ මිශ්‍රණය විශේෂම බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය හොඳින් ඔයිල් වල ෆ්‍රයි වෙන්න ඕනේ. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත අනුව ඔයාලට ඔයිල් එකතු කරන ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මික්ස් එක හොඳින් ෆ්‍රයි වුණාට පස්සේ ඊළඟ අවසාන ස්ටෙප් එක තමයි අපි මේකට රයිස් ටික එකතු කරගන්න එක. ඉතින් මම බාගෙට තඹගත්ත රයිස් එක තමයි මේකට එකතු කළේ. ඉතින් ඔයාලා කැමති රයිස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඇෆ්‍රිකන් අය මේ රයිස් එක හදනකොට එයාලා පාවිච්චි කරන්නේ පාබොයිල් රයිස් එක. ඉතින් බාසුමති රයිස්, සම්බා එහෙම නැත්නම් ඒ වගේම පාබොයිල් රයිස් මේ ඕන දෙයක් ඔයාලගේ රසය අනුව සහ කැමැත්ත අනුව මේ ඇෆ්‍රිකන් ජොලොෆ් රයිස් එක හදන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට හොඳින් මිශ්‍රණයත් එක්ක රයිස් එක කලවම් කරලා ටික වේලාවක් ස්ටෝව් එක මත තියලා මේ රයිස් එක ෆ්‍රයි වෙන්න දෙන්න ඕනේ. ඒ ෆ්‍රයි කරගත්ත මික්ස් එකත් එක්ක. විශේෂයෙන්ම මතක තියාගන්න වෙනවා ඕගොල්ලන් බාගෙට උයපු රයිස් මේකට පාවිච්චි කරනවා නම් ටික වේලාවක් හොඳින් මූඩිය වහලා මද ගින්දරේ මේ රයිස් එක තඹ ගන්න නියම ගානට රයිස් එක එනකම්.